සුබ දවසක් මගේ යාළුවනේ. අද අපි යන්නේ සිබියා කොසින්නක බලන්න. ජපානයේ ටෝකියෝ නගරයේ හදවතේ පිහිටි සිබියා කොසින්නක කියන්නේ ලෝකයේම වඩාත් ජනප්‍රිය සහ අතිශය කාර්යබහුල අධික රස මාර්ගයක් ලෙස සැලකෙන ස්ථානයක්. දිනකට දහස් ගණන් සමහර විට ලක්ෂ ගණන් අධිකයින් එකවර මාර්ගය හරහා ගමන් කරන මේ ස්ථානය ස්ක්‍රැම්බල් කොසින්නක ලෙස හඳුන්වයි. එහි විශේෂත්වය වන්නේ රථ වාහන සියල්ල නවත්වන අතර අධිකයින්ට සියලු දිශාවලින් එකවර මාර්ගය හරහා යාමට ඉඩ ලබා දීමයි. ඔබ මෙතනට පැමිණෙද්දී සෑම සිග්නල් එකක්ම හරහා පාරට පිවිසෙන විට ඔබට ලෝකයේ විවිධ රටවල් වලින් පැමිණෙන මිනිසුන් අතර එකට බලා යන අත්දැකීමක් ලබාගත හැක. එම ස්ථානය පිහිටා ඇත්තේ සිබියා ස්ටේෂන් ඉදිරිපිටය. ඒ නිසාම මෙය හැම වෙලාවෙම ඉතා කාර්යබහුලයි. විශේෂයෙන්ම සවස් වෙලාවල ඔෆිස් වලින් නික්මන ජනතාවට shopping කිරීමට එන පිරිසත් එක් වෙදී මෙය ඉතාමත් අලංකාරව පෙනේ. එමෙන්ම හචිකෝගේ ප්‍රසිද්ධ ස්ටැචු එකද මෙහි අසල පිහිටා ඇත. තම ස්වාමියාට අවුරුදු ගාණක් පුරාම විශ්වාසයෙන් සිටි මේ බල්ලාගේ කතාව ජපානයේ විශ්වාසය සහ ආදරය පිළිබඳ සංකේතයක් ලෙස සැලකේ. ඔබ ජපානයේ වෙත සංචාරයක් යන්නේ නම් සිබියා කොසින්නක අනිවාර්යයෙන්ම නැරඹිය යුතු ස්ථානයක්. අවසානයේ කියන්න තියෙන්නේ සිබියා කොසින්නක කියන්නේ ලෝකයේ විශාලම pedestrian crossing එකක් වීම පමණක් නොව එය මිනිසුන් සංස්කෘතිය සහ නවීනත්වය එකට එකතු වන ජීවමාන ස්ථානයක් බවයි. බොහොම ස්තුතියි යාළුවනේ. ආයෙ දවස හම්බ වෙමු. සුබ දවසක්.